ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කොහොමද YouTube channel එකක් හදන්නේ? YouTube channel එකට කොහොමද monetization on කරගන්නේ? සහ මගේ පළවෙනි YouTube ආදායම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම YouTube සම්බන්ධව මම දන්න පොඩි දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම කියන්නම් කොහොමද YouTube channel එකක් මම පටන් ගත්තේ. සහ ඇයි මට YouTube channel එකක් පටන් ගන්න හිතුනේ කියලා. මම නිකන් ඉන්න වෙලාවට YouTube channel එකේ ගොඩක් වීඩියෝස් බැලුවා. ඒ අතරේ YouTube channel එකක් හදන විදිහ සහ YouTube channel එකේ මුදල් උපයන්න පුළුවන් වගේ කතන්දර ටිකක් තියෙන වීඩියෝස් ටිකක බැලුවා. ඉතින් මට ආසාවක් ඇති වුණා මමත් YouTube channel එකක් හදන්න ඕන කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි YouTube channel එකක් හැදුවට මදි අපි ඒකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන. මම මොනවද අප්ලෝඩ් කරන වීඩියෝස්? මේකෙදි ඔයාලා YouTube channel එකක් හදන්න හිතන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුමෙන් ඔයාලට තියෙන හැකියාවෙන් කුමන ආකාරයක හෝ කුමන කැටගරියක හෝ වීඩියෝ එකක් කන්ටෙන්ට් එකක් හදලා YouTube අප්ලෝඩ් කරලා ඒකෙන් ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට YouTube එකේ විරිඳු නලින් අයියාගේ විරිඳු වීඩියෝස් බලන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මට ලොකු ආසාවක් ආවා හිතුණා විරිඳු නලින් අයියා වගේ ජනප්‍රිය වෙන්න සහ YouTube channel එකක් පටන් ගන්න. හැබැයි ওই දෙකෙන් එකක් කරලා තියෙනවා. ජනප්‍රිය වෙන්න නම් තාම බැරි වෙලා තියෙනවා. හරි. ඉතින් මම විරිඳුවට තියෙන ආසාව කොහොමද කිව්වොත් රබහනක් අරගෙන රබන් වයින්නත් පුරුදු වුණා. ඉතින් මම YouTube channel එක හදලා මුලින්ම මම විරිඳුවක් රචනය කරලා වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරා. ඉතින් අපි YouTube channel එකක් මුලින්ම හැදුවට පස්සේ සාමාන්‍යයෙන් අනිත් channel වල වගේ views එන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාසයක් විතර යනකොට views 60ක් 70ක් ඒ වගේ තමයි තියෙන්නේ. ඕක ඉතින් ටිකෙන් ටික හරියනවා. ඉතින් මමත් ඔහොම කරලා ටිකෙන් ටික ඉස්සරහට යනකොට channel එක grow වෙන්න පටන් ගත්තා. එහෙම වෙලා දැන් මේ වෙනකොට මේ වීඩියෝ එක කරන වෙලාවේ මගේ channel එකේ subscribersලා 11k කිට්ටු කරලා ඉන්නවා. ඉතින් ඊළඟට තියෙන කාරණේ තමයි ඔයාලා YouTube channel එක හැදුවා පමණින්ම ඔයගොල්ලන්ට එකෙන් ආදායමක් ගන්න බැහැ. ඒකට YouTube ලගේ තියෙන ක්‍රයිටේරියා එකක්. අපි ඒක ඇචීව් කරගන්න ඕන. එතනදි ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට මොනිටයිසේෂන් පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම් ඒගොල්ලෝ දීලා තියෙනවා. එකක් තමයි දවස් 365ක් ඇතුළත සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් සහ වොච් ටයිම් 4000ක් කම්ප්ලීට් කරන්න ඕන. අනිත් එක තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සහ ෂෝට් වීඩියෝස් දානවා නම් ෂෝට් වීඩියෝස් වලට views 10 million achieve කරගන්න ඕන. මේ දෙකෙන් එකක් තිබුණොත් ඔයාලට පුළුවන් monetization apply කරන්න. ඉතින් එහෙම කරගෙන monetization apply කරා කියලා හිතුවොත් apply කරාට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ channel එක මුළු channel එකම review කරනවා. ඒ කියන්නේ ඔයාගේ මුළු channel එකම පරීක්ෂා කරනවා
එතකොට වෙන කෙනෙකුගේ කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් කරලා තිබුණොත් ඔයාව මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් රිජෙක්ට් කරනවා. ඒ නිසා ඔයා මොනිටයිසේෂන් ඔන් කරගන්න ඕන නම් අනුන්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න එපා. පුළුවන් තරම් තමන්ම හදන වීඩියෝවක් අප්ලෝඩ් කරන්න පුරුදු වෙන්න. ඊළඟට ඔයා මොනිටයිසේෂන් ඔයාගේ channel එකට මොනිටයිසේෂන් ඔන් වුණා කියන්නකෝ. ඊට පස්සේ ඔයාට YouTube එකේ මුදල් උපයන්න පුළුවන්. ඒකෙත් ක්‍රම කීපයක් තියෙනවා. ඊට පස්සේ ඔයාට මුදල් උපයන ටික ඔයාගේ අතට ගන්න ක්‍රමය තමයි දැන් මම ඊළඟට කියන්නේ. මොකද මම මේ වෙනකොට මගේ පළවෙනි YouTube ආදායම අතට අරන් ඉවරයි. මේක කරන්නේ ඔයාලා හදන්න ඕන Google AdSense account එකක්. මේ පිළිබඳව ඕන තරම් YouTube එකේ තියෙනවා step by step කොහොමද AdSense account එකක් හදන්නේ සහ කොහොමද verify කරගන්නේ කියන එක. මමත් ඒව බලලා තමයි AdSense account එක හැදුවේ. AdSense account එක හැදුවෙන් පස්සේ අපි AdSense account එකට අපි address එකක් දෙනවා. එතකොට ඔයාගේ ඇත්තම address එක ඔයා දෙන්න. ඒකට හේතුව තමයි අපි YouTube channel එක AdSense එකට link කරාට පස්සේ AdSense Google එකෙන් ඒගොල්ලෝ verify කරගන්නවා ඔයාමද මේ channel එක කරන්න කියන එක. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ ඔයාගේ AdSense එකට දීලා තියෙන address එකට pin number එකක් post එකේ එවනවා. ඒක ඉන්නේ පිටරටින්. මට ආවේ ප්‍රංශයෙන්. ඉතින් ඒන pin number එක අපි AdSense account එකට log වෙලා දුන්නෙන් පස්සේ ඒගොල්ලෝ verify කරගන්නවා. එහෙම උනේ නැත්නම් ඔයාලට කවදාවත් AdSense එකෙන් withdraw කරගන්න බැහැ. ඒ නිසා AdSense account එක හදනකොට හරිම address එක දෙන්න මතක තියාගන්න. ඊට පස්සේ AdSense එකේ payment method එකට ගිහිල්ලා ඔයාගේ බැංක් එකේ details ටික දීලා ඔයාට payment method එක හදාගන්න පුළුවන්. ඊළඟට AdSense account එකේ තියෙන කොන්දේසියක් තමයි ඔයාට AdSense එකෙන් withdraw කරගන්න පුළුවන් අවම වශයෙන් $100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබ්බොත් විතරයි ඔයාට බැංක් එකට withdraw කරගන්න පුළුවන්. ඉතින් මාසිකව YouTube එකේ ඉන්කම් එක සාමාන්‍ය මාසේ 21 23 වගේ අතර AdSense account එකට යනවා. එතකොට AdSense account එකේ $100 වුණ ගමන් හෝ ඊට වැඩි වුණ ගමන් ඔටෝම ඔයාගේ account එකට rupees වලට convert වෙලා account එකට එනවා. ඉතින් ඔයාට තියෙන්නේ channel එක හදලා හොඳ videos ටිකක් දාලා upload කරලා monetization on කරගෙන බලන් ඉන්න කිව්වේ videos upload කරන්න ඕන views ගන්න. ඉතින් ඔය විදිහට ඔයාට පුළුවන් YouTube channel එක හදලා ඔයාගේ අතට මුදල් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක YouTube channel එකක් හදන්න ඉන්න අයට දැනටමත් හදලා ඉන්න අයට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඉහිලා ඉන්නවා. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.